අයිබෝන් කියලා හැමදෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ ERMT Total YouTube channel එකට. බලන්න මගේ අතේ තියෙන්නේ මොනවද කියලා. ලෝකයේ මිලාතින් දෙවෙනියටම මිලාදික කුළුබඩු වර්ගය රසකාරකය ඊට අමතරව මේවායේ වෛද්‍යමය ගුණ සෑහෙන්න තියෙනවා. ඒවා ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නලා දෙනවා කියලා දෙනවා. වැනිලා මලක් නිවැරදිව පරාගණය කරන්නේ කොහොමද? මේ පරාගණය කරේ නැත්නම් අපිට කරල් ගන්න බෑනේ. කරල් ගන්නත් අස්වැන්නේ ප්‍රමාණය වැඩි කර ගන්නත් අස්වැන්නේ ප්‍රමිතිය වැඩි කර ගන්නත් වැදගත් වෙන මේ පරාගණය කරන්නේ කොහොමද? පරාගණය කරන්න සුදුසුම වෙලාව කොයි වෙලාවද කොයි කාලයේද? ඊළඟට මේ පරාගණය සිද්ධ කරද්දී අපි අවධානය යොමු කරන්න ඕනේ වැදගත් කරුණු මොනවද කියලා ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ එකෙන් මම පෙන්නනවා කියලා දෙනවා. අපිව තාම subscribe කරේ නැති කට්ටිය subscribe button එක ඔබාගෙන එහෙනම් වීඩියෝ එක බලමු. සාමාන්‍යයෙන් වැනිලා වලක මල් පිපෙන්නේ පෙබරවාරි මාසේ ඉඳලා මැයි මාසේ අන්තිම දක්වා ඉන් එහාට පොඩ්ඩක් පිපෙන්න පුළුවන් පරක් වෙනේම අය. වැඩිපුරම පිපෙන්නේ අප්‍රේල් මැයි තමයි. වැනිලා වලේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ ආතිතිරක් කලයන් පස්සේ මල් එනවයි කියලා. මේ ආපු මල් පොකුරු විදියට පිපෙනවා. සාමාන්‍යයෙන් උදේ වරුවේ තමයි මේක කරන්න ඕනි. හොඳම කාලය වෙන්නේ උදේ 6ත් උදේ 10ත් අතර කාලයේදී තමයි වැනිලා මලක් පරාගණය කරන්න සුදුසුම කාලේ. ඒකෙනුත් හොඳම කාලේ රත්තරන් වගේ වටින කාලේ වෙන්නේ උදේ 7යි 9යි අතර. උදේ පාන්දරට මේ පරාග උදේ තියෙන පින්නත් එක්ක ආර්ද්‍රතාවයත් එක්ක සජීවීව තියෙනවා. මල සජීවී වෙලිලා මොකුත් වෙලා නැහැ. මල පිපුණු ගමන්මයි සත්තු මැස්ස වහලා පරාග ටික අරන් ගිහිල්ලා නැහැ. ඒ නිසා පරාගණේ සාර්ථක වෙන්න තියෙන ප්‍රතිශතය 100%ක් තියෙන්නේ මෙන්න මේ උදේ 7 9 කාලේ උදේ 6 10 කාලේ සුදුසුයි. දැන් රැකියාවට යන කෙනෙක්ට වගේ උදේ පාන්දරට වැල් කීපයක් තියෙනවා නම් උදේ 6ට ඔයා වැඩේට බයින්න පට්පට් ගාලා පරාගණය කරලා යන්න පුළුවන්. මුලින්ම අපි පරාගණය කරන්න කලින් මෙන්න මේ වගේ ඉරටුවකින් පොඩි තුඩක් තියෙන විදිහට හදා ගන්න ඕනි. ඔයාට ටූත් ක්ලිප් එකක් පාවිච්චි කරගන්න පුළුවන් ලේසියෙන්ම. නැත්තම් මේ විදිහට ඉරටුවකින් හදා ගන්න පුළුවන්. මේ වැනිලා මලක මෙන්න මේ පෙති මේවා පෙති නෙමෙයි මේවා මණිපත්‍ර විකසනයේ විච්ච ඒවා තිබුණත් ගැටලුවක් නැහැ. ඒවායින් අපිට වැඩකුත් නෑ. නමුත් ඉතින් තියෙන්න අරින්න පරාගණයකට කරාට පස්සේ අපේ වැදගත් කොටසට සත්තුන් හානි වෙන එක වරක් ගන්න. වැදගත්ම එක තමයි මෙන්න මේක. මේ තියෙන්නේ මේකට අපි කියනවා තොල් පෙත්ත කියලා. අපේ පරාගණයට අවශ්‍ය නැත්නම් වැල්ලා අස්වැන්නට අවශ්‍ය කොටස ආරක්ෂා කරගෙන ඉන්නේ ඒක. ඒ තොල් පෙත්ත මගින් ඊළඟට ඔයගලන්ට මෙන්න මේ මම ඉරටුවේ තුඩ තියෙන තැන තියෙන කුඩා පටලයට රෝස්ටලම් කියලා කියනවා. මේක තමයි අපේ පරාගණේ කාර්යයට බාධකයක් වෙලා තියෙන්නේ. අපි කරන්නේ මෙන්න මේ බාධකය මේ පටලිය උඩට කරලා උඩ තියෙන පරාග යට තියෙන කලංකේ ගාවනවා. කලංකයයි පරාග දානිය වෙන් වෙලා තියෙන මේ රෝස්ටලම කියන පටලයෙන් ඒ පටලිය උඩට කරලා උඩ තියෙන පරාග කොපුව පාත් කරලා කලංකේ මත පතිත කරලා පොඩි තෙරපීමක් දෙන්න. එතකොට ප්‍රමාණවත් පරාගණය වෙනවා. මල් කීපයක් මම පරාගණය කරලා පෙන්නන්නම්. මේ වැනිලා පඳුරේ මේ වතාවේ මේ අද තමයි ඉස්සෙල්ලාම පරාගණය කරන්නේ. මීට කලින් ඔය මල් හැලිච්චි තියෙනවා පරාගණය කරපුවා නෙමෙයි. පළවෙනි පරාගණය මේ මල් ටිකේ කරන්නේ මේ විදිහට අපි අර පරාග දානිය කලංකේ ස්පර්ශ කරන එකයි කරන්නේ. රෝස්ටලම ඒ දිරේට තල්ලු කරලා යවලා. ඕගොල්ලන්ගේ වැනිලා වගාවක් තියෙනවා නම් පරාගණය කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. නැත්නම් වැනිලා වල කරල් ගන්න බෑ. කලාතුරකින්වත් කරලක් හැදෙන්නේ නැහැ පරාගණය නොකර. සත්තුගෙන් මේක පරාගණය වෙන්නේ නැහනේ. අපි දවල් 12ක වෙලා පරාගණය කරොත් පරාගණය වෙනවා 100%ක්ම සාර්ථක නැහැ. කීපයක් පරාගණය වෙයි. හැබැයි එකෙන් පස්සේ නම් කරලා වැඩක් නැහැ. එතකොට මල පිපිලා ඉවරයි. පරාග ටික වෙලිලා සුළඟට ගිහිල්ලා ආදී ඒවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වරුවක් විතර තමයි වැල්ලා මලක ආයු කාලය තියෙන්නේ. උදේ 6 වගේ වෙද්දි පිපෙනවා. 6 වෙද්දි පිපිලා සම්පූර්ණ පිපිලා නැති වුණාට එතකොට පරාගණය කරන්න සුදුසු තත්ත්වයේ තියෙන්නේ. පරාගණය කළාට ගැටලුවක් නැහැ. මේ වගේ වීඩියෝ දෙකටම නරඹන්න අපිව subscribe කරලා තියාගන්න.
ඊළඟට පරාගණය වුණේ වෙලා තියෙනවද හරියට වෙලාද කියලා අපි වීඩියෝ එක දානවා. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. බොහොම ස්තුතියි අපිව නරඹුවාට.